අද අවුරුද්දේ අවසාන පෝය. ඉතින් මම හිතුවා මේ උතුම් පෝය දවසේ යසෝදරා සෑය වන්දනාමාන කරන්න. මේකේ ප්‍රධානම බලාපොරොත්තුව පසුගිය දවස්වල අපි අසූරු අවස්ථාවකට මුහුණ දුන්නා. ඒ අතරින් අවසන් ගෞරවයක්වත් නැතුව අප අතරින් වෙන්නු අපේම සහෝදර සහෝදරයන් වෙනුවෙන් නිවන් සුව ප්‍රාර්ථනා කරන්න පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අපේම අවතන් වෙලා ඉන්න අහිංසක මිනිසුන්ට සෙත් පාතා තමයි මම මේ දේ කරන්නේ. මට හිතුණා ඔයාලත් මේකට සහභාගී කරගන්න ඕනේ කියලා. මේ යසෝදරා සෑය තියෙන්නේ කොළඹ නුවර ප්‍රධාන පාරේ කිරිල්ලවල ඉඳිගහමුල්ල හන්දියෙන් බැස්සම චුට්ටක් ඇතුළට යනකොට වෑබඩ පාරේ කිලෝමීටර් කිහිපයක් ගියාම තමයි මේක පිහිටලා තියෙන්නේ. සමහර විට ඔයාලා දන්නවත් ඇති, ගිහිල්ලත් ඇති. අපි ලොකුවට වීඩියෝ ගන්න පුළුවන් උනේ නැහැ. අද පොය දවස නිසා ගොඩාක් අය ඇවිල්ලා හිටියා. සිල් ගන්න අපි ඉතින් අනිත් අයට බාධාවක් කරන්න හිතුවේ නැහැ. ඔයාලා බලන්න ආසයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. සම්පූර්ණ වීඩියෝ එකක් අරගෙන මම එන්නම් පස්සේ. හරි ලස්සන තැනක්, හිත නිවෙන තැනක්. මේ වගේ තැනකට යන්නත් ඇත්තටම ගොඩාක් පින් කරලා තියෙනවා. ඒ වගේ යන්න තැනකට යන්න හිතෙන්නත් පින් කරලා තියෙනවා. යසෝදරා තනනිය වන්දනාමාන කරන එකෙන් ඔයාලගේ ජීවිතයට යහපත් ආශිර්වාද ගොඩක් ලැබෙනවා. කිසිම දවසක අසත්පුරුෂයෝ මුණ ගැහෙන්නේ නැහැ. යසෝදරා තෙරණිය වන්දනාමාන කළොත් විශේෂයෙන්ම අපි වගේ කාන්තාවන්ට අපේ දහසකුත් පව් ගෙවී යනවා කියලා තමයි කියන්නේ. ඒ තරම් අනුභවයි. යසෝදරා තෙරණිය වන්දනාමාන කිරීමට හැමෝටම ලෙහෙසියෙන්ම හිතක් හිතෙන්නෙම නෑ. ඒකට ලොකු පිනක් කරලා තියෙනවා. ඉතින් මේ මගේ උත්සාහය මේක බලන කවුරු හරි කෙනෙක් අති උත්තම යසෝදරා තෙරණිය වන්දනාමාන කරන්න යොමු කිරීම. යසෝදරා සෑයට යන්න ඕනේ කියලා දෙයක් නෑ. ඔයාලට පුළුවන් ඔයාලගේ බුදුන් වඳින තැනම යසෝදරා තෙරණියගේ පිළිරුවක් තියලා වන්දනාමාන කරන්න. ඔයාලට ඔයාලගේ පෞල් ජීවිතවල මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, ඔයාලට ගැහණු පිරිමි අකීකරු දරුවන් ඉන්නවා නම්, ඔයාලට එයාලගේ අනාගත ජීවිතය ගැන බියක් තියෙනවා නම්, මේ මොන හේතු වුණත් යසෝදරා තෙරණිය වන්දනාමාන කරලා බලන ඔයාලට කොච්චර ආශිර්වාද ලැබෙයිද කියලා. තව දෙයක් කිව්වොත් සුභාදාමින් කිසිම අසත්පුරුෂයෙක් කිසිම කරදරයක් එන්නේ නැහැ. ඔයාලා මේ සද්ධාවෙන් හරිම භක්තියෙන් වන්දනාමාන කරත් කිසිම කරදරයක් ඔයාලට වෙන්නේ නැහැ. ඔයාලට මම මතක් කරන්න කැමතියි මම ළඟ තියෙනවා අති උත්තම මේ යසෝදරා තෙරණිය වන්දනාමාන කරන විශේෂ වත්පිළිවෙත් කරන පිළිම වහන්සේ. ඔයාලට ඕනේ නම් ඇනෝම් කරන්න මම පහලින් විස්තර දාන්නම්. ඕන කෙනෙක් ඉන්නවා නම් මට පණිවිඩයක් තියන්න. සුබාදාම් පහුගිය දවස් කීපය අපිට ලොකු පාඩමක් ඉගෙනුවා. අපිට මේ පොළවේ කිසි දෙයක් අයිති නෑ. මේ නීතිය කොයිතරම් පොදුයිද කියනවා නම් අපි හැමෝටම මේ නීතිය පොදුයි. අපේ ජීවිත කෙටි. මේ ජීවත් වෙන කෙටි කාලය තුල කිසි කෙනෙක් එක්ක තරහ මරහා වෛර තියාගන්න එපා. පුළුවන් තරම් පින්දහම් කරන්න, හොඳ දේවල් හිතන්න, හොඳ දේවල් කරන්න, උදේ හවස විනාඩි 5ක් හරි හොඳට බුදුන් වඳින්න. හොඳට මෛත්‍රී මුළු විශ්වයට මෛත්‍රී කරන්න. අනිත් අයගේ ජීවිතවලට උදව් කරන්න. වචනකින් හරි තව කෙනෙකුගේ හිතක් හදන්න ඔයාට පුළුවන් නම් ඉස්සෙල්ලම ඔයා වෙනස් වෙන්න. ඉන්පස්සේ ඔයාට පුළුවන් අනිත් අයව වෙනස් කරන්න. මින් මතුවර කිසිම කෙනෙකුට මෙවැනි විපතක් නොම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම මේ වීඩියෝව අවසන් කරනවා. සංග සෝභනී සාසවා පරික්ඛීනා විතරාගා මහින්දිකා තං මහා පුඤ්ඤවතින් පරිනිබ්බුතින් වන්දාමි රාහුල මාතා යසෝධරාති ඉතා මනහර රූ ඇති දෙකුම් කලු
නසාවෝ විතරාගී මහා ඉර්දිය ඇති මහා පින් ඇති පිරිනිවන් වැඩියේ රාහුල මාතා යසෝදරා සාදරයෙන් වඳිමි මම සාදරයෙන් වඳිමි මම සාදරයෙන් වඳිමි මම සාදු 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 යාබිරූපා දස්සනියා බික්ඛුනී සංඝ සෝභනී සාසවා පරික්ඛීනා විතරාගා මහින්දිකා තං මහා පුඤ්ඤවතින් පරිනිබ්බුතින් වන්දාමි රාහුල මාතා යසෝධරාති ඉතා මනහර රූ ඇති දෙකුම් කලු පෙනුමැති යම් තෙරණියක් භික්ෂුනි සංගරුවන ඔබනීද කෙලෙසුන් නසාවෝ විතරාගී මහා ඉර්දිය ඇති මහා පින් ඇති පිරිනිවන් වැඩියේ රාහුල